ICT with Lakshan Sriyaratna. පාඩමේ 2000 පරිගණකයේ පරිණාම කියන කොටසේ පළවෙනි පාඩමේ කොටසේ 2016 වෙනි ප්‍රශ්නේ බලන්න. මධ්‍ය සැකසුම් ඒකකයේ රික්තක නාල ට්‍රාන්සිස්ටර් මගින්ද ඉන් අනතුරු ට්‍රාන්සිස්ටර් අනුකලිත පරිපථ මගින්ද ප්‍රතිස්ථාපනය විය. ප්‍රතිස්ථාපනය වීමේ ප්‍රතිඵලය කුමක්ද කියලා අහනවා. හරිද? අර විදිහමයි මධ්‍ය සැකසුම් මේකේ රික්තක නාල කියන්නේ වැකුම් ටියුබ් ට්‍රාන්සිස්ටර් උනාලු ට්‍රාන්සිස්ටර් ඊට පස්සේ IC උනාලු. ඒකේ ප්‍රතිඵලය මොකක්ද කියලා අහන්නේ. පළවෙනි උත්තරේ තියෙනවා සැකසුම් බලය සහ විදුලි පරිභෝජනය යන දෙකම ඉහළ යාම. හරිද? සැකසුම් බලය කියන්නේ ප්‍රොසෙසින් පවර් එක සහ ඊට පස්සේ විදුලි පරිභෝජනය ඉහළ ගියලු. එහෙම උන්නේ නැහැ විදුලි පරිභෝජනය අඩු වෙච්ච එකුනේ. සැකසුම් බලය ඉහළ යාම දෙවෙනි උත්තරේ සැකසුම් බලය ඉහළ යාම සහ විදුලි පරිභෝජනය පහළ බැසීම. හරි? ප්‍රොසෙසින් පවර් එක වැඩි වුණා ඒක හරි. විදුලි පරිභෝජනය පහළ ගියා ඒකත් හරි. දෙවෙනි උත්තරේ හරි කියලා හිතනවා අපි තුන්වෙනි එකයි හතරවෙනි එක බලමු. සැකසුම් බලය පහළ බැසීම සහ විදුලි පරිභෝජනය ඉහළ යාම. ඒක උනේ නැහැ. විදුලි පරිභෝජනය පහළ යන එක තමයි උනේ හැම වෙලේම. ඊළඟ එක හතරවෙනි සැකසුම් බලය සහ විදුලි පරිභෝජනය යන දෙකම පහළ බැසීම. විදුලි පරිභෝජනය පහළ බැස්සා තමයි. හැබැයි ප්‍රොසෙසින් පවර් එක පහළ බැස්සේ නැහැ. ප්‍රොසෙසින් පවර් එක එන්න වැඩි වෙච්ච එක උනේ. ඒතර පුතේ අපි අංක දෙක උත්තරේ බලුවොත් එහෙම සැකසුම් බලය සහ සැකසුම් බලය ඉහළ යාම සහ විදුලි පරිභෝජනය පහළ බැසීම කියන උත්තරය අපිට මේකට 2016 ප්‍රශ්නට උත්තරේ විදිහට ගන්න පුළුවන්. උත්තරේ අංක 2.